ඇත්තම ගත්තොත් අපිට සතුටු වෙන්න පුළුවන් උතුරු මැද පළාත් සභාවේ නිලධාරීන් ඇතිවෙච්ච තත්ත්වයන් හඳුනාගෙන ඒක වෙනස් කිරීම සඳහා මැදිහත් වෙන බවක් ඔබේ පිළිතුරු ඇතුලේ අපට තිබුණා. ඔබේ මැදිහත් වීම මම සමහර නිලධාරීන් මේ සිදුවීම් පිළිබඳ හොඳ අධ්‍යයනයක ඉඳලා ඉදිරිපත් කරපු බවක් තිබුණා. ඒක ඇතුලේ අපට තියෙන්නේ ඔබ මේ සමාජයේ වෙනස් වෙන තෙක් බලාගෙන හිටපු නිලධාරීන්. ඒ සම්බන්ධයෙන් අපට තියෙන ලොකු ගෞරවයක්. ඒ නිසා අපි ස්තුතියක් කරනවා. ඇත්තටම මේ මට්ටමට හරි මේක පවත්වාගෙන යන්න දායක වෙච්ච සියලුම නිලධාරීන්ට. ඒ වගේම මේ සියලුම මූල්‍යමය අපරාධ මේ වංචා දූෂණ එක්ක ගැට ගැහුණු හැම නිලධාරියෙකුටම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි විශ්වාස කරන පාලනයක්. ඒ ඇතුලේ අපි කෝපා කමිටුව විදිහට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ටික ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගන්නවා. ඒ වගේම මේ පළාත් සභාව ඇතුලේ ඔබතුමාලා ඇතුලේ ඉන්න මේ වෙනුවෙන් මේ ආයතනය සාර්ථක කරගන්න ජනතාවට උපරිම සේවාවක් කරන්න මැදිහත් වෙච්ච කීර්තිමත් නිලධාරීන් සමහර විට ඔබට ලැබෙන වැටුප පිළිබඳව පවා සෑහීමකටපත් වෙන්න බැරුව ඇති. හැබැයි ඒක එහෙම තියාගෙන රජරට ගොවීන්ට ආදරණීය පුරවැසියන්ට කරන සේවාව සම්බන්ධයෙන් අපේ තියෙන ගෞරවයක් අපේ ස්තුතිය පුද කර සිටින මේ අවංකව සේවා කරන සියලුම නිලධාරීන්ට අපි අද දවසේ මේ කටයුත්ත ඇත්තටම ඔබ කැඳෙව්වේ ඔබට මේක පූර්ව නිගමනවල ඉඳගෙන නෙමෙයි අපි. අපට එහෙම කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඔබේ අපේ අරමුණ මං හිතන්නේ අපි පෞද්ගලිකව කතා කරොත් එකම අරමුණක්. අපට තියෙන්නේ මේ රට මේ වැටිලා තියෙන තැනින් ගොඩගෙන අපෙන් පස්සේ પરම්පරාවට හොඳ ලස්සන රටක් දෙන එක. ඔබට තියෙන්නේ රාජ්‍යාන්ත්‍රණයේ විදියට රටේ ජනතාවගේ බදු මුදලින් ජීවත් වෙන ඔබ අපි හැමෝම ඔබට තියෙන්නේ මේ රට ලස්සන රටක් කරන්න තමන්ගේ රාජකාරී ජීවිතය ඇතුලේ තමන්ගේ වගකීම් කොට ශිෂ්ට කරන්න. ඒ අරමුණ ගත්තන් පස්සේ අපිට තිබුණේ පූර්ව නිගමන මේ නිලධාරීන්ට දඬුවම් කරනවාමයි මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙන්න මේ ක්‍රියාමාර්ග එහෙම එකක් අපිට නැහැ. අපි සාකච්ඡා කරනවා අපිට පුළුවන් අදහස් දක්වන්න. ඒ අදහස් දැක්වීම වලදී කෝපා කමිටුව විදිහට අපි ප්‍රශ්න කරනවා. ඒක නිරවුල් කර ගැනීම සඳහා. එහෙම ගද්දී අපිට අවධානයට යොමු වෙන යම් වංචා දූෂණ සම්බන්ධයෙන් සහ ක්‍රමිකතා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම තමයි අපි කෝපා කමිටුව විදිහට කරන්නේ. කෝපා කමිටුව ඉතිහාසය ඇත්තටම ගත්තට පස්සේ අවුරුදු 101ක් මේක ඇතුලේ ලොකු වෙනසක් ඉතිහාසයේ පුරා සිදු වෙලා නැහැ. ඒතකොට දැන් අපි ඔබ වගේම අපි මැදිහත් වෙන වෙන අරමුණකින් අපිට මේක වෙනස් කර ගැනීම උවමනාව තියෙන නිසා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕන. ඒ වගේම පාර්ලිමේන්තුව දැනුවත් කරලා මහජන නියෝජිතයන්ට අවස්ථාව හදනවා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න. ඒ අදහස් දැක්වීමේදී අවසානයේ ව්‍යවස්ථාදායක විදිහට තීන්දුව කරොත් මීට අදාළ ක්‍රියාමාර්ග ගන්න අදාළ ආයතන රූපියුම් කරන්න විශේෂයෙන්ම අල්ලසා දූෂණ විමර්ශන කමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු ඒ සියලු කාරණා යොමු කරන්න කෝපා කමිටුව විදිහට අපි සූදානම් වෙලා ඉන්නවා. ඒක තමයි අපි මේ වර්තමාන කෝපා කමිටුවේ වගකීම. ඉතිහාසයේ කෙසේ වෙතත් අපි මෙතනින් එහාට පෙරලා ගත්තොත් ඔබටත් අපි වග කියනවා. අපි දේශපාලන කණ්ඩායමක් විදිහට කෝපා කමිටුවේ ඉන්න හැමෝම රාජ්‍ය නිලධාරීන්ට පුරවැසියන්ට කෙසේ වග කියන. නිසා මේ වගකීම ඉෂ්ට කරන්න කෝපා කමිටුව විදිහට අපි සූදානම්. ඒ සඳහා කටයුතු කරනවා කියන අදහසත් ඉදිරිපත් කරමින් අද දවසේ සම්බන්ධව මම හිතන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඒ වගේම උතුරුමැද පළාත් සභාවේ ලේකම්තුමන් ඇතුළු නිලධාරී මණ්ඩලය මම හිතන්නේ තනතුරු විදියට වෙන වෙනම නොකියුවත් ඔබ ලොකු දුරක් ගෙවාගෙන ආවේ මෙතෙන්ට. අපි මම හිතන්නේ മന്ത്രിවරු හැමෝම මේ අද දවසේ සම්බන්ධ වුණෙත් ඒ අර්ථයෙන් ඔබත් ලොකු කැපකිරීමක් කරගෙන මෙතෙන්ට එන්නේ. ඒ නිසා අපි පාර්ලිමේන්තුව සභාගර්භයටත් වරින් වරවත් නොගිහිල්ලා මේ කටයුත්තට සම්බන්ධ වුණේ ඔබේ පැමිණීමට වටිනාකමක් එකතු කරන්න. පැමිණීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අපට හැමෝටම තියෙනවා පොඩි අදහසක් මේ ආයතනයේ ඇතුලේ නිලධාරී මුල ඉඳලම මේ වංචාවට එරෙහි වෙච්ච නිලධාරී මෙතන අපට තමන්ගේ අදහස් දැකීම ඇතුලේ මේ ක්‍රියාවලිය ඇතුලේ අපට හඳුනා ගන්න පුළුවන්. අපට ඒ සම්බන්ධයෙන් සතුටක් තියෙනවා. අපි යට සුබපතනවා රාජ්‍ය සේවයේ ඉස්සරහට යන්න මේක නිර්මාණය කරන්න වෙනස් කරන්න ඔවුන්ට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන. ඒ වගේම විගණකාධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ලොකු වෙහෙසක් දරනවා. මම හිතන්නේ වසර පුරා දෙවන්ත වෙහෙසක් දරමින් විගණන විමසුම් ඉදිරිපත් කරමින් මේක නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නේ. තුමන්ටත් ඇතුළු නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම
මුදල් අමාත්‍යාංශ නිලධාරීතුමන්ලට, මුදල් කමිෂන් සභාවේ නිලධාරීතුමන් ඇතුළු එතුමියන්ලා දෙපළ ඇතුළු සියලු දෙනාටම, කෝපා කමිටුවේ නිලධාරීතුමියන්ලා සියලු දෙනාටමත් ගරු මන්ත්‍රීතුමන්ලටත් ස්තුති පුද කරමින් අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරනවා. නැවත දවසක හමු වීම බලාපොරොත්තු වෙමින්